සාදරයෙන් පිළිගන්නවා ශක්ති ටැරොට් වෙත. ඔන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ ධනු ලග්නේ ඔයාලා වෙනුවෙන්. ඉතින් 2026 වසරේ ඔයාලට වෙන්න තියෙන හොඳ දේවල් මොනවද? එන්න තියෙන කරදර බාධක මොනවද? මේ හැම දෙයක්ම දැනගන්න එකතු වෙන්න ටැරොට් රීඩින් එකත් එක්ක. ඉතින් අද ඔයාලට ලැබුණ කාඩ්ස් ගත්තොත් එහෙම High Priestess card, The World card, Temperance card මේ වගේ කාඩ් කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඒ හැම දෙයකින්ම කියවෙන්නේ මොකක්ද කියලා අපි බලමු. 2026 ඔන්න කියන්න ඕනි සුබදායී වසරක්. හිතේ සතුට වැඩි වෙන කාලයක්. ඉතින් ඔන්න ඔයාට සතුටු හිතන දේවල් වැඩිපුර අහන්න ලැබෙයි. ඒ වගේ දේවල් දකින්න ලැබෙයි. විනෝද චාරිකාවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙයි. එහෙමත් නැත්නම් තමන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, තමන්ගේ ගෙදරට ඇවිල්ලා පොඩි අර පාටි එකක්. එහෙම නැත්නම් ඔයා හරි ඒ කෙනෙක්ගේ ගෙදරකට ගිහිල්ලා පාටි එකක් දාන්න අන්න ඒ වගේ අවස්ථාවක් පෙන්නනවා. ඉතින් ගොඩක් සතුටු වෙන්න විනෝදයෙන් ගත කරන්න පුළුවන් කාලයක් ඉස්සරහට එනවා. තමන්ගේ ලස්සන ඔන්න වැඩි වෙන කාලයක්. වෙනදට වඩා ඔයාගේ ග්ලෝ එක වැඩි වෙයි. ඔයත් ඔයාගේ අර පෙනුම ටිකක් වැඩි දියුණු කරගන්න, අලුත් ස්ටයිල්ස් පොටක් කරලා බලන්න, ට්‍රෙන්ඩ් එකට අනුව චුට්ටක් අර ඇඳුම් උනත් ඇඳලා බලන්න. අන්න ඒ වගේ අලුත් දේවල් කරන්න ගොඩක් උත්සාහ කරන කාලයක්. ඒ වගේම තවත් ස්පෙෂල් මෙසේජ් එකක් තියෙනවා. මේක වැඩිහිටියෙක්ගෙන් ඔන්න ඔයාට උපදෙසක් ලැබෙන කාලයක්. ඔයා ප්‍රශ්නික පැටලිලා හිටියා වෙන්න පුළුවන්. සමහර ඒ කියන්නේ දෙයක් තෝරා ගන්න බැරුව ටිකක් දෙගිඩියාවකින් මේකද කරන්න කියලා හිතා ගන්න බැරුව හිටියා නම් ඔන්න ඔයාට ඒකට හොඳ උපදේශයක් ලැබෙනවා වැඩිහිටි කෙනෙකුගෙන්. තමන්ගේ දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්, ගුරුවරයෙක්ගෙන් වෙන්න පුළුවන්, වැඩිමහල් සහෝදරියක්ගෙන් වෙන්න පුළුවන්, තමන්ගේ යාළුවෙකුගෙන් හරි කාගෙන් හරි ඔන්න හොඳ උපදෙසක් තමන්ට ලැබෙන කාලයක්. ඉතින් ඒ උපදෙස පිළිගන්න, ඒ අනුව වැඩ කරන්න, ඒකෙන් ඔයාට හොඳක් සිද්ධ වෙයි. ඒ වගේම කියන්න ඕනේ හැබැයි ඔන්න ටික දිනෙකට මේක සීමිත පිරිසකට අදාළ වෙන දෙයක්. ඔන්න සාමාන්‍යයෙන් අතේ තුවාලයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් ඇඟිල්ලක් කැපෙන්න, නැත්නම් අර කට්ටක් ඇනෙන්න, ඒ වගේ මොකක් හරි හේතුවක් හින්දා තමන්ගේ අතට යම්කිසි තුවාලයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රවේශම් වෙන්න. ඔයාට හොඳ ඔපචුනිටි එකක් එනවා. මේක ගොඩාක් කාලයකට පස්සේ අර ඔයාට නිකන් වාසනාව උදා වෙනවා වගේ ස්වභාවයක්. ඔයා රැකියාවක් බලාගෙන හිටියා නම් අන්න ඒ බලාපොරොත්තු වෙච්ච රැකියාව ඔයාට හම්බ වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි අර විභාගයකින් ඔයා බලාපොරොත්තු වෙන විදිහේ උසස් ප්‍රතිඵලයක් ඔයා කරා ළඟා වෙනවා. ඉතින් මේක අර ගොඩක් කාලයකට පස්සේ කොහොම හරි ඔයාට ලැබෙන හොඳ අවස්ථාවක්. ඉතින් ඒ ගැන සන්තෝෂෙන් ඉන්න. අවුරුද්දේ මුල් මාස 2 වගේ ඇතුළත ටිකක් කම්මැලි ස්වභාවයක් පෙන්නනවා. මේක නිකන් අර කිසිම නිකන් වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ටිකක් කෑලි මෑලි ගතියක් පෙනෙන්න තියෙනවා. ඉතින් ඒ දේ ටිකක් මගහැරව ගන්න කටයුතු කරන්න. කෙනෙක් ඔයාව වර්ණනා කරනවා ඔයාගේ දක්ෂතා ගැන, නැත්නම් ඔයා කරපු මොකක් හරි වැඩක් ගැන. අන්න ඒ දෙයක් ගැන ඔයාට හොඳ කියනවා. ඔයාගේ හිත හොඳකම නිසා, ඔයා කරුණාවන්තයි, ඔයා හරි හොඳයි යන්න ඒ වගේ කාගෙන් හරිම ප්‍රශංසාවක් ඔයාට හම්බ වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ අවුරුද්දේ මුල් මාස 4 පහ වුණාට පස්සේ ඔයා ටිකක් අර වේගෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඉලක්ක කරා තමන්ගේ අභියෝගාත්මක සිතුවීම් වෙන්න පුළුවන්. ඒ හැමදේම පස්සේ අර පන්නගෙන යනවා කියන්නේ අන්න ඒ වගේ නිකන් ජයග්‍රහණය පසුපස හඹාගෙන යනවා. ඒ වගේ ඔයාට ජයග්‍රහණ අත් වෙනවා. කොච්චර කරදර බාධකාවත් ඔයා ඒවට නොබියව මුහුණ දෙනවා. ඉතින් ඒ ශක්තිය දිගටම තියාගන්න. තවත් අවස්ථාවක් එනවා ටිකක් අර ඔයා සෑහීමකටපත් වෙන්නේ නැති ගතියක්. මොකක් හරි වැඩක් අවසානයේ නෑ, මේක හරියන්නේ නෑ, මේක තව මෙහෙම කරා මදි යන්න එහෙම හිතලා සෑහීමකටපත් වෙන්නේ නෑ. ඔයා එකම වැඩේ ආයෙ දිගින් දිගටම කරනවා. එහෙම ස්වභාවයක් පේනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔයා වෙහෙසටපත් වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිල්ලෙන් වැඩ කරන්න. පොත්පත්තර කියවන්න වැඩිපුර උනන්දු වෙන කාලයක්. වැඩිපුර ඔයා ඔන්න පොත් කියවන්න. සමහර විට මේක ඔයාගේ අර පුරුද්දක් විදිහට හැමදාම පොත් කියවපු නැති කෙනෙක් වුණත් අර
අලුතෙන් පොතක් අරගෙන කියවීමේ පුරුද්ද ඇති කරගන්න ඕනේ කියලා හිතිලා හරි පොත් කියවන්න යොමු වෙනවා. කෙනෙක් ඔයාගේ ජීවිතයට එයි, හැබැයි මේ කෙනා එන්නේ తాවකාලිකව. ඒ නිසා ඒ අය එක්ක සාමාන්‍යයෙන් ඔයා ලොකු බැඳීමක් ඇති කරගන්න උත්සාහ කරනවා. නමුත් ඔයා ඒක මතක තියාගන්න, ඒ කෙනා ඔයාගේ ජීවිතයේ ඉන්නේ తాවකාලිකව. ඒ වගේම කියන්න ඕනි, ඔන්න විදේශ රටක කවුරු හරි හිටියා නම් තමන්ගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, තමන්ගේ පාර්ට්නර් වෙන්න පුළුවන්. ඒ අය ආපහු රටට එනවා. ඔයාව මුණ ගැහෙන්න අවස්ථාවක් උදා කරගන්නවා. කාලෙකින් දැක්කේ නැති කෙනෙක් ඔන්න දකින්න හම්බ වෙනවා. ලෙඩදුක් අතින් ගොඩක් එහෙම කරදරකාරී ස්වභාවයක් පෙන්වන්නේ නැහැ. නමුත් දත් කැක්කුමක් වගේ එන්න පුළුවන් හැකියාව තියෙනවා. ළඟදී ඔයාට සමනල්ලු වැඩිපුර දකින්න ලැබුණා නම්, විශේෂයෙන් සුදු පාට සමනලෙක්, ඒ අයට කියන්න ඕනි, ඔන්න කෙනෙක් ඉන්නවා ඔයා ගැන කාලයක් තිස්සේ කැමැත්තෙන්. ඇත්තටම කිව්වොත් ඒක එයා හිතේ තියාගෙන ඉන්නේ, ඔයා ගැන කැමැත්තක් ලොකුවටම හිතේ තියාගෙන ඉන්නවා. එයා ඒක මේ වෙනකන් කියලා නැහැ. 2026 දී ඔන්න ඔයාට ඒක ගැන කියන්න එයා හිතයි. ඉතින් ඔන්න සතුටු වෙන්න, ඔයාගේ කැමැත්ත පිළිබඳ තීරණය ඔයා සතුයි. නමුත් ඒ කෙනා ඔයාට එයාගේ කැමැත්ත හෙළි කරන කාලයක්. ධාන්‍ය වර්ග ටිකක් වැඩිපුර ආහාරයට ගන්න අවස්ථාව ලැබෙන කාලයක්. කඩල, කව්පි ඔය වගේ ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට ගන්න ඉඩකඩක් තියෙනවා. තමන් අතැල්ල දාලා තිබුණ වැඩක් ඔයා ආපහු පටන් ගන්න. ඔයාගේ බිස්නස් එකක් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ නැවතිලා තිබුණු යම් බාධා නිසා, නැත්නම් අපල කාලයක් නිසා ඔයා මේක මොකක් හරි ඇත්තටම කිව්වොත් කාමික් සිටුේෂන් එකක් නිසා, එහෙමත් නැත්නම් ඔයාට වෙනත් වැඩක් නිසා, අර කලින් කර හිටපු වැඩේ කරගන්න වෙලාවක් නැතිකම නිසා ඔයා මොකක්ම හරි වැඩක් අතරමඟ නතර කරලා තිබුණා නම් ඔයා ඒ දේ ආයෙම පටන් ගන්නවා. මුදල් වැය කරන කාලයක්. ඉතින් අනවශ්‍ය දෙයටත් ඔයා මුදල් වැය කරයි. ඒ නිසා අයවැය කළමනාකරණය කරගන්න. අවශ්‍ය කරන දෙයටම විතරක් මුදල් වෙන් කරන්න. ආගම දහමට ටිකක් වැඩිපුර යොමු වෙන්න කියලා මම ඇඩ්වයිස් එකක් දෙනවා. මොකද පහුගිය කාලේ ඔයාට ඒ සම්බන්ධයෙන් වෙන් කරන්න කාලයක් තිබුණේ නැත්නම් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් තිබුණේ නැත්නම්, ඉතින් 2026 ඒකට හොඳ කාලයක්. ඔයාට විවේක ලැබෙන හැම අවස්ථාවකම පුළුවන් තරම් ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න ඒ කටයුතු වල නිරත වෙන්න. සිල්වර් කලර් එක ඔයාලට ගොඩක් වාසනාව ගෙනෙන වර්ණයක්. ඉතින් හැකි හැම අවස්ථාවකම සිල්වර් කලර් එක පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාට සුබඵල ගෙනෙයි. ඒ වගේම මේ වීඩියෝ එක බලන වෙලාවේ කවුරු හරි ඉන්නවා නම් නිකන් බ්‍රේස්ලට් එකක් පැරදගෙන, හැබැයි ඒක නිකන් පබළු ඇට, මුතු ඇට වගේ තියෙන බ්‍රේස්ලට් එකක්, ජුවලරි එකක් මොකක් හරි එහෙම පැරදගෙන ඉන්නවා නම්, ඒ අයට කියන්න ඕනි ඔයා ගැන ටිකක් වෙනදට වඩා මිනිස්සු අවධානයෙන් ඉන්න එක වැඩි වෙනවා. තමන්ගේ රැකියාව කරන ස්ථානයේ වෙන්න පුළුවන්, නැත්නම් ඔයා පිරිසක් අතර ඉන්නකොට වුණත් ඔයා කෙරෙහි තියෙන අවධානය වැඩි වෙන කාලයක්. වෙනදට වඩා විශේෂයෙන් ඔයා කරන්නේ මොනවද, කියන්නේ මොනවද, ඉන්නේ කොහොමද, හැසිරීම කොහොමද, මේ හැම දෙයක් දිහාම ටිකක් විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා කියන එක පෙන්නනවා. ඉතින් මේවා තමා ධනු ලග්නේ ඔයාලට අද ලැබුණ ස්පෙෂල් මැසේජස්. ඊළඟ රීඩින් එකෙන් හම්බ වෙනකන් සතුටෙන් පරිස්සමෙන් ඉන්න. උදා වෙන අවුරුද්ද සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.